අත තබා රේඛී ප්‍රතිකාර කරනකොටත් බියොසෙන් ශක්ති පරීක්ෂණය කරනකොටත් අපි කියනවා අල්ලට දැනෙන විදිහට බලන්න. අතට දැනෙන විදිහට බලන්න කියලා. අත කියලා කියද්දි මෙතන අපි ඇත්තටම කියන්නේ මේ අල්ල කොටසත්, ඇඟිලි කොටසත්, ඇඟිලි තුඩුයි. නමුත් ඇත්තටම කොහෙටද රේඛි දැනෙන්නේ? රේඛි දැනෙන්නේ අපේ ස්නායු පද්ධතියට. එතකොට අපේ අල්ලේ ඇඟිලි වල හා ඇඟිලි තුඩු වල ස්නායු පද්ධතිය තියෙනවා. මේ ස්නායු පද්ධතිය එන ශක්ති සංඥාවන් අරගෙන ඒ සංඥාව අරගෙන යනවා අපේ මොළයට. ඊට පස්සේ මොළයට ගෙනහිලා මොළේ තමයි ශක්තිය ඒ අර්ථ විදියට අර්ථ ගන්නවන්නේ. එතකොට එක එක්කෙනාගේ මොළේ එක එක විදිය නිසා හැමෝම යුනික්, හැමෝම අද්විතීය නිසා එක එක්කෙනාගේ මොළේ හැදිලා තියෙන විදිය වෙනස්. එතකොට ඒ අය ඒගේ මොළයට ඒ සංඥාව ලැබුණම ඒක අර්ථ ගන්නවන විදිය වෙනස්. එතකොට එකම දේ කීප දෙනෙක් ස්කෑන් කරොත් එහෙම බියොසෙන් පරීක්ෂණය කරන වෙලාවේ කීප දෙනෙක්ම එකම දේ ස්කෑන් කරොත් එහෙම ඒක එක එක අයට එක එක විදිහට දැනෙන්න පුළුවන්. සමහර අයට රස්නයක් හැටියට දැනෙන්න පුළුවන්, සමහරට ඝර්ෂණයක් හැටියට දැනෙන්න පුළුවන්, සමහරට ස්පන්දනයක් හැටියට දැනෙන්න පුළුවන්, සමහරට සීතලක් හැටියට දැනෙන්න පුළුවන්, සමහරට ඇදීමක් හැටියට දැනෙන්න පුළුවන්, සමහරට තල්ලු කිරීමක් හැටියට දැනෙන්න පුළුවන්. මේක හරි ඉන්ඩිවිජුවල්, පුද්ගලානුබද්ධයි. ඒක හින්දා අපි කියන්නේ ශක්තිය හැමෝටම එකම විදිහට දැනෙන්න ඕනි කියලා. ඒක නිසාම ඔයාගේ හැකියාවන් වර්ධනය කරගද්දී ඔයා ශක්තිය බැලීම, ශක්තිය පරීක්ෂණ කිරීම හා ශක්ති ප්‍රතිකාර කරනකොට ඔයාට දැනෙන විදිය ගැන තමයි හොඳටම මාස්ටරියක් ඩෙවලොප් කරගන්න ඕනේ. හොඳටම හැකියාව වර්ධනයක් කරන්න ඕනේ. මේකෙම තව පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි ඔයාගේ මොලේ තමයි ශක්තිය සංඥානනය කරන්නේ. ඔයාගේ මොලේ නැත්නම් මනස යම් විදියකට බිසි වෙලා තියෙනවා නම්, කලබල වෙලා තියෙනවා, බය වෙලා තියෙනවා, එක්සයිට් වෙලා ඉන්නවා. මේවා සියල්ලම ඔයාට ශක්තිය සංඥානනය කිරීමට බාධා කරන දේවල්. anxiety and excitement කියලා අපි කියනවා. anxiety and excitement තමයි ඔයාට ශක්තිය සංඥානනය කරන්න තියෙන ලොකුම බාධාවන්. එතකොට ඒ නිසා තමයි අපි රේඛී ප්‍රතිකාරයක්, ශක්ති ප්‍රතිකාරයක් කරන්න කලින් පොඩි භාවනාවක් කරන්න. එතකොට ගැෂෝ භාවනාව අත් දෙකකට ගෙනල්ලා ඇස් දෙක වහලා පොඩි වෙලාවක් අපි සාමාන්‍ය විදිහට හුස්ම ගන්නවා. මේක තමයි ගැෂෝ භාවනාව. කොච්චරලා භාවනා කරනවද? විනාඩි 2ක්, විනාඩි 3ක් වගේ පොඩි වෙලාවක්. මනස ගැඹුරු විදියට ඒකාග්‍ර කරන්න අවශ්‍යතාවයක් නැහැ රේඛී ප්‍රතිකාරයක් කරනකොට. මනස යම් ප්‍රමාණයකට ඒකාග්‍ර කරගත්තම ඇති. නමුත් යම් කිසි හේතුවකට ඔයාගේ හිත ගොඩක් කලබල වෙලා නම්, උදාහරණයක් හැටියට ගෙදර කෙනෙක්ට තමයි කරදරයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඔයා වෙනුවෙන් රේඛී ප්‍රතිකාරයක් කරන්න යනවා. ගොඩක් කැමති කෙනෙක්, ඒකින්ද හිත ගොඩක් සැල්ලා තියෙනවා. එතකොට මේ වෙලාවට සමහර වෙලාවට ඔයාට මූල ප්‍රභා භාවනාව වගේ භාවනා ක්‍රමයකට ගිහිල්ලා වඩා වැඩි උත්සාහයක් දරලා මනස ඒකාග්‍ර කරන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට ගැෂෝ භාවනා ප්‍රමාණවත්. ගැෂෝ කියන්නේ ජපන් වචනයක්. ඒකේ තේරුම තමයි අත් දෙක එකට ගෙනල්ලා වන්දනා ඉරියව්වකට ගේනවා කියන එක. ඒකට ඒක තමයි රේඛී ක්‍රමයේ සම්මත භාවනා හැටියට තියෙන්නේ. ඒකට යම් කිසි වෙලාවක ඔයා රේඛී ප්‍රතිකාර කරද්දී ඔයාට අතර දැනෙන සංවේදනය මදි කියලා හිතනවා නම් එතකොට කරන්න පුළුවන් ලේසිම වැඩ තමයි පොඩි වෙලාවක් ගැෂෝ කරන එක. එතකොට ඔයාගේ මොලේ ඉඩ හැදෙනවා වගේ සිග්නල් ප්‍රොසෙස් කරන්න, ශක්ති සංඥාවන් සංඥානනය කරන්න. එතකොට ඔයාට හොඳට ශක්තිය සංවේදනය වෙනවා. ඊට අමතරව අපි කියනවා පන්තියේදී විවිධාකාර ක්‍රමවේදයන් කියලා දෙනවා, එක්සර්සයිසස් කියලා දෙනවා, රේඛී ව්‍යායාම කියලා දෙනවා. අතට දැනෙන සංවේදනය වැඩි කරගන්න, අපේ වාගේ ස්නායු පද්ධතිය ප්‍රගුණ කරවන්න, රේඛී ශක්තියට. ඊටත් අමතරව ඔයා දිගටම Tamanට හරි අනිත් අයට හරි රේඛී ප්‍රතිකාර කරනවා නම් මේ ශක්ති සංඥානනය ලබා ගැනීම වැඩි වෙනවා. අපේ මොලේ හුරු වෙනවා ඒ ශක්තියට අවධානය දීලා ඒ දේවල් හොඳට අර්ථ ගන්නවන්න. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මම ගාමක ශ්‍රී ප්‍රධාන පුහුණුකරු රේඛී හා භාවනා ක්‍රම පිළිබඳව සතුටින් ඉන්න. ජය ශ්‍රී.